සුබ දවසක් කියලා පිළිගන්නවා අද ඉන්සයිට් විත් අමිත් YouTube channel එකට ඔයාලා හැමදෙනාම අපි ඉන්වෙස්ට්මන්ට් ෆිලොසොෆීස් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේ. අපි මේ වෙනකොට growth investing ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම value investing ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ investing philosophies දෙකේදීම ඔයාලට මතක ඇති ඒවා follow කරන්න යම්කිසි research එකක්, ඒ වගේම skill එකක්, ඒ වගේම දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ විදිහට ලොකුවට මහන්සි වෙලා රිසර්ච් කරන්න කැමති නැති, ඒ සඳහා ලොකු දැනුමක් ස්කිල් එකක් නැත්නම් ඒ වගේ කෙනෙකුට ගොඩක් ගැළපෙන ඉන්වෙස්ට්මන්ට් ෆිලොසොෆි එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි ඉන්ඩෙක්ස් ඉන්වෙස්ටිං. එහෙම නැත්නම් මේකට පැසිව් ඉන්වෙස්ටිං කියලා කියන්නත් පුළුවන්. මම හිතනවා පැසිව් ඉන්වෙස්ටිං කරන්න බලාපොරොත්තු නොවන කෙනෙකුට උනත් මේ ෆිලොසොෆි එක හා සම්බන්ධව ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන නොලෙජ් එක දැනගන්න එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඒක ඊටාම ඉන්ටරෙස්ටිං වෙයි කියලා. ඒ නිසා දිගටම රැඳෙන්න ඉන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ඉන්සයිට් විත් අමිත්. අපි මුලින්ම මේ ඉන්ඩෙක්ස් ඉන්වෙස්ටිං කියන සංකල්පය ඇති වෙන්න බලපාපු පසුබිම ගැන පොඩ්ඩක් කතා කරලෙමු. යූජින් ෆාමා කියන්නේ ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක්. මෙයා ඉදිරිපත් කරා efficient market hypothesis කියලා සංකල්පයක්. මේක ඇවිල්ලා hypothesis එකක්. එහෙම නැත්නම් උපකල්පනයක්. ඒ කියන්නේ තාම පරීක්ෂණ කරලා තහවුරු කරපු නැති සංකල්පයක්. කොහොම වුණත් මේ hypothesis එකෙන් මෙයා කියනවා මේ markets කියන ඒවා නැත්නම් වෙළඳ පොළවල් කියන ඒවා 100%ක්ම කාර්යක්ෂමයි කියලා. මේ කාර්යක්ෂමයි කියන එකෙන් අදහස් වෙන්නේ යම්කිසි asset එකක වටිනාකම හරියටම ඒකේ මිලෙන් නිරූපණය වෙනවා කියන එක. මේක අපි තා පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් උදාහරණයකට අපි ගමු ස්ටොක් එකක්. එතකොට මේ ස්ටොක් එක සම්බන්ධව සියලුම තොරතුරු ටික පබ්ලික් එකට අවైలබල් නම් නැත්නම් මහ ජනතාවට විවෘතව දැනගන්න පුළුවන් නම් මේ මාකට් එකේ ඉන්න බයස්ලා විසින් ඒ ස්ටොක් එක හරිම වටිනාකමට මිලදී ගන්නවා කියන එක. එතකොට මෙන්න මේ අදහසට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක තමයි අර වැලියු ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ කියන්නේ ගොඩක් වෙලාවට මේ මාකට් එකක යම්කිසි ඇසට් එකකට ගෙවන මිල ඇසට් එකේ ඇත්ත වටිනාකමට වඩා ගොඩක් වැඩි. එහෙම නැත්නම් ඇත්ත වටිනාකමට වඩා ගොඩක් අඩුයි කියන එක. ඊටාම සුළු අවස්ථාවක් තමයි තියෙන්නේ මේ සැබෑම වටිනාකමට කොටසක් ගනුදෙනු වෙන. ඉතින් මේ efficient market hypothesis එකේ තියෙන ලස්සනම කාරණේ මේක නෙවෙයි. මේක විශ්වාස කරන අය කියනවා මේ කොටසක සැබෑම වටිනාකම හරියටම ඒකේ මිලෙන් නිරූපණය වෙන නිසා මේ මහන්සි වෙලා කොටස් පික් කරලා නැත්තං හොඳ කොටස් තෝරගෙන ඒවාය ආයෝජනය කරන එක තේරුමක් නැති වැඩක් කියලා. එහෙම කරා කියලා කවදාවත් මේ මාකට් එකේ රිටර්න් එකට වඩා වැඩි රිටර්න් එකක් ගන්න බෑ කියලා තමයි ඔවුන් තර්ක කරන්නේ. ඒ නිසා මෙයා කියනවා මේ value stocks හොයන්න මහන්සි වෙන්නේ නැතුව, එහෙම නැත්නම් growth stocks හොයන්න මහන්සි වෙන්නේ නැතුව සම්පූර්ණ මාකට් එකේම ආයෝජනය කරන්න කියලා. එතකොට මේ මාකට් එකෙන් ලබා දෙන රිටර්න් එක අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් කියන එක තමයි ඔවුන් තර්ක කරන්නේ. ඉතින් කොහොමද මෙයා කියන විදිහට මුළු මාකට් එකම මිලදී ගන්න? ඒක කරන්නේ මේ මාකට් එකේ තියෙන සියලුම සමාගම් වල මාකට් කැප් එකට සමානුපාතිකව ඔයා ආයෝජනය කරන මුදල බෙදලා ආයෝජනය කරන එක. එතකොට ඒක මේ සම්පූර්ණ මාකට් එකේම කොටසක් තමන් ළඟ තියාගෙන ඉන්නවා වගේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මාකට් එක ස්ටොක්ස් 100 ගාණක් නැත්නම් 10 ගාණක් තියේදී මේ සියල්ලම මිලදී ගන්නවා කියන එක කරන්න බැරි වැඩක්. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි 1975 දී ජෝන් බෝගල් කියන ආයෝජකයා මේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් ආරම්භ කළේ. ඒ තමයි Vanguard කියන ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක. මේකදී ඔහු කරේ S&P 500 කියන දර්ශකයට අයිති සමාගම් 500ම කොටස් වල මේ ෆන්ඩ් එකේ තියෙන මුදල් ටික සමානුපාතිකව ඒ මාකට් කැප් වලට සමානුපාතිකව ආයෝජනය කරපු එක. එතකොට කෙනෙක් ගිහිල්ලා මේ ෆන්ඩ් එකෙන් කොටසක් ගත්තොත් එයා අර S&P 500 කියන සමාගම් 500ම මිශ්‍ර වෙච්ච මිශ්‍රණයක කොටසක් ගත්තා වගේ. ඉන්ඩෙක්ස් එක අවුරුද්දකදී 10%කින් වර්ධනය වුණොත් මේක ආයෝජනය කරපු පුද්ගලයාටත් අනිවාර්යයෙන්ම 10%ක රිටර්න් එකක් ලැබෙනවා. ඉතින් මේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් කියන්නේ තර මියුචුවල් ෆන්ඩ් එකක් වගේම තමයි. මේක පාත්තගෙන යන්නේ ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි එකක් විසින්. එතකොට මේ වාර ඇක්ටිව්ලි මැනේජ් කරන ඉක්විටි ෆන්ඩ්ස් වගේ නෙවෙයි. ඒවට වඩා මැනේජ්මන්ට් ෆී එක ගොඩක් අඩුයි. ඒ වගේම මේ වගේ ෆන්ඩ් එකකට නිතර ට්‍රේඩ් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම කාර්තුවකට
වතාවක් මේ සමාගම් අතර තියෙන මාකට් කැප් වල පර්සන්ටේජ් එක වෙනස් වුණොත් ඊට සමානුපාතිකව මේ ෆන්ඩ් එකේ හෝල්ඩින් එකත් වෙනස් කරන එක තමයි නැත්නම් රීබැලන්ස් කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ වගේ ෆන්ඩ් එකක එක්ස්පෙන්ස් රේෂියෝ එකත් ගොඩක් අඩුයි. ඒ වගේම මේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල තවත් වර්ගයක් තමයි එක්ස්චේන්ජ් ට්‍රේඩඩ් ෆන්ඩ්ස් කියලා කියන්නේ. කෙටියෙන් කියනවා ETFs කියලා. මේ ETFs වල යුනිට්ස් අර ස්ටොක් එකක් වගේ ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරලා තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට ඕන වෙලාවක මේ යුනිට් එකක් බයි කිරීමේ හැකියාව, ඒ වගේම විකිණීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් හොඳ ලික්විඩිටි එකක් තියෙන ආයෝජන ක්‍රමයක්. නමුත් අවාසනාවකට දැනට ඒ කියන්නේ මේ වීඩියෝ එක කරන 2025 මැයි මාසේ වෙනකොට අපිට ඔන්ලයින් හොයාගන්න පුළුවන් තොරතුරු වලට අනුව ලංකාවේ මේ විදිහේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපි හිතනවා ලංකාවේ ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනීස් වලට මේ විදිහේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් ඉදිරිපත් කරන්න අවධානය යොමු වෙනවා නම් හොඳයි. ඒක අලුත් ආයෝජකයන්ට ලේසියෙන්ම ආයෝජනයට පිවිසෙන්න ගොඩක් හොඳ අවස්ථාවක්. ඒ වගේම ලංකාවේ ෆයිනෑන්ෂල් මාකට්ස් මීට වඩා ඇක්ටිව් වෙන්නත් ඒක හේතුවක් වේවි. ඉතින් මේ විදිහට ලංකාවේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ලංකාවේ S&P SL 20 දර්ශකයට අදාළ සමාගම් වල ඒ මාකට් කැප් එකට සමානුපාතිකව මගේ තියෙන කැපිටල් එක ආයෝජනය කරලා මැනුවලි මේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකකින් කරන වැඩේ කරගෙන යන්න පුළුවන් නේද කියලා. ඔව් ඇත්තටම ඒක ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. නමුත් ඒක ඔයාට පැසිව් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ නැහැ. මොකද ඔයාට ඇක්ටිව්ලි මේ පෝර්ට්ෆෝලියෝ එක මැනේජ් කරන්න සිද්ධ වෙන නිසා. ඔයාට කාර්තුවකට වතාවක් හෝ නැත්නම් මාස 6කට වතාවක් මේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන සමාගම් නැවත රීබැලන්ස් කරන්න සිද්ධ වෙනවා. කාලෙන් කාලයට මේ සමාගම් වල මාකට් කැපිටලයිසේෂන් වෙනස් වෙන නිසා ඒවයි ප්‍රතිශත වෙනස් වෙනවා. එතකොට ඒකට අනුරූපව ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකත් ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මාස 6න් 6ට මේ S&P SL 20 දර්ශකයත් අප්ඩේට් කරනවා. එතකොට සමහර සමාගම් මේ ඉන්ඩෙක්ස් එකට ඇතුල් වෙන්න පුළුවන්. සමහර සමාගම් මේ ඉන්ඩෙක්ස් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවටත් ඔයාට මේ කොටස් ටික විකුණලා අදාළ අලුත් කොටස් ටික මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වැඩ ටික ඔයාට මැනුවලි කරන එක ටිකක් අමාරු වැඩක්. ලංකාවේ S&P දර්ශකයේ තියෙන්නේ සමාගම් 20ක් නිසා මේක කොහොම හරි කරන්න පුළුවන් කියලා හිතුණත් ඇමරිකාව වගේ රටකට ගියාම මේකේ සමාගම් 500ක්ම තියෙන නිසා ඒක කොහොමත් කරන්න පුළුවන් වැඩක් වෙන්නේ නැහැ. ඒත් ඇමරිකාවේදී නම් ඔයාට එහෙම කරදර වෙන්න දෙයක් නැහැ. මොකද මාකට් එකේ ඕන තරම් ඉන්ඩෙක්ස් ෆන්ඩ් තියෙන නිසා. ඒ වගේම ඔයාට තියෙන්නේ ගොඩක් පොඩි කැපිටල් එකක් නම් ඒ කැපිටල් එක මේ සමාගම් 20ක ඩයිවර්සිෆයි කරලා රිටර්න් එකක් එනකම් බලාගෙන ඉන්න එක ගොඩක් බෝරිං වැඩක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක ගොඩක් අය ආයෝජනය කරගෙන යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි SIP එහෙම නැත්නම් SIP කියලා කියනවා. මේ SIP කියන්නේ Systematic Investment Plan කියන එක. මේකෙදි සිද්ධ වෙන්නේ නිශ්චිත කාලයකට වතාවක් නිශ්චිත මුදලක් ආයෝජනය කිරීම. මේක මාසයකට වතාවක් වෙන්න පුළුවන් නැත්නම් මාස දෙකකට වතාවක් වෙන්න පුළුවන්. යම් කිසි නිශ්චිත මුදලක් දිගටම ආයෝජනය කරන නිසා අර ඉන්වෙස්ට්මන්ට් ඩිසිප්ලින් එක හදාගන්න හොඳ උපක්‍රමයක්. නමුත් මාකට් එක අප් වුණත් ඩවුන් වුණත් අදාළ මාසෙදී හරියටම ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන නිසා සමහර විට අර මාකට් වොලටිලිටි එකෙන් ගන්න තියෙන වාසිය මේ ආයෝජකයට ගන්න බැරි වෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි මේ ලම්ප් සම් ඉන්වෙස්ටිං කියලා කියන්නේ. ඒ කියන්නේ ටිකක් විශාල මුදලක් එකවර ආයෝජනය කිරීම. එතකොට මේ විදිහට යම්කිසි ආයෝජකයෙක් මාකට් එක ඩවුන් වෙච්ච වෙලාවක ආයෝජනය කරොත් නැවත මාකට් එක රිකවර් වෙද්දී ඒ ආයෝජකයට ලොකු රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මාකට් එක තවදුරටත් ඩවුන් වුණොත් එයාට සිද්ධ වෙන්න පුළුවන් පාඩුවත් වැඩි වෙනවා. ඉතින් මේ ලම්ප් සම් ඉන්වෙස්ටිං වල තියෙන මේ දුර්වලතාවයත් මග අරගෙන ආයෝජනය කරන්න පුළුවන් උපක්‍රමයක් තමයි මේ ඩොලර් කොස්ට් ඇවරේජින් කියලා කියන්නේ. මේ ඩොලර් කොස්ට් ඇවරේජින් එකේදී කරන්නේ ඔයා ළඟ ආයෝජනය කරන්න යම්කිසි කැපිටල් එකක් තියෙනවා නම් මේ කැපිටල් එක කොටස් 4කට විතර බෙදා ගන්නවා. එහෙම බෙදාගෙන මාකට් එක 10%ක් ඩවුන් වුණොත් අර පළවෙනි කොටස ආයෝජනය කරනවා. අපි හිතමු තවදුරටත් මාකට් එක 10%ක් ඩවුන් වුණා කියලා. එතකොට අන්න අර දෙවෙනි කොටසත් ආයෝජනය කරනවා. මේ විදිහට මාකට් එක ඩවුන් වෙන්න අර වෙන් කරගත්තු කොටස් ටික ආයෝජනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ උපරිම ඉෆෙක්ට් එක ගන්න නම් අර පළවෙනි ස්ටෙප් වලදී ආයෝජනය කරන මුදල අඩු වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් මේ විදිහට පහළට එද්දී ඊළඟ අවස්ථාවවලදී ආයෝජනය කරන මුදල
වැඩි කරන්න ඕන. ඉතින් මේ විදිහට ආයෝජනය කරාම අර ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක යුනිට් එකකට ඔයා වියදම් කරන කොස්ට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටොක් එකකට ඔයා වියදම් කරන ඇවරේජ් කොස්ට් එක වෙන්න පුළුවන්. මේක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මාකට් එක නැවත රිකවර් වෙද්දී හොඳ ඩීසන්ට් රිටර්න් එකක් ගන්න පුළුවන් වැඩි අවදානමක් නැතුව. ඉතින් මේ ඩොලර් කොස්ට් ඇවරේජින් කියලා කියන්නේ ඉතාමත් සරල නමුත් ගොඩක් වටින ටෙක්නික් එකක්. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර අපි ඉස්සරහට වෙන වීඩියෝ එකකින් කතා කරමු. හරි. යම්කිසි කෙනෙක් මේ ආයෝජනය ගැන වැඩි දැනුමක් නැත්නම් ඒ වගේම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ඒ කෙනා ගිහිල්ලා වොරන් බෆට්ගෙන් ඇහුවොත් මම කොහොමද ආයෝජනය කරන්න කියලා එයා දෙන උපදෙස් තමයි ඔයා ගිහිල්ලා ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක ආයෝජනය කරන්න කියන එක. ඉතින් මෙහෙම කියන්න ලොකුම හේතුව තමයි මේ ස්ටොක් එකක් පික් කරලා ආයෝජනය කරන්න අවශ්‍ය කරන ස්කිල් එක, දැනුම, ඒ ඩිසිප්ලින් එක හදාගන්න සාමාන්‍ය කෙනෙකුට කාලයක් ගත වෙන නිසා. ඉතින් එහෙම කෙනෙක් මේ ස්ටොක් පික් කරලා ආයෝජනය කරන්න ගිහින් ලොකු අවදානමක් ගන්නවට වඩා මේ වගේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක ආයෝජනය කරලා ඊටාම අඩු අවදානමක් ඇතුව මාකට් එකේ රිටර්න් එක ලබා ගන්න එක වඩාත් හොඳයි කියන එක තමයි ඔහුගේ අදහස. හැබැයි වොරන් බෆට් මේ විදිහට ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල ආයෝජනය කරන්න කිව්වට අර අපි මුලින් කතා කරපු efficient market hypothesis කියන එක නම් ඔහු ප්‍රතික්ෂේප කරනවා. දක්ෂ ආයෝජකයෙකුට හොඳ ස්ටොක්ස් වල ආයෝජනය කරලා මාකට් එකට වඩා වැඩි රිටර්න් එකක් හදන්න පුළුවන් කියන එක තමයි ඔහු විශ්වාස කරන්නේ. ඇත්තටම ඒකට හොඳම එක්සාම්පල් එකත් වොරන් බෆට්ම තමයි. මොකද වොරන් බෆට් බර්ක්ෂයර් හතවේ සමාගම ආරම්භ කරපු 1960 ගණන් වල ඉඳලා මේ දක්වා මේ S&P 500 දශකය ලබා දීලා තියෙන සාමාන්‍ය රිටර්න් එක නැත්තම් CAGR එක වසරකට 10%ක් වගේ තමයි වෙන්නේ. නමුත් ඒ කාලය තුල මේ වොරන් බෆට් විසින් හොඳ සමාගම් වල ආයෝජනය කරලා මේ හදපු බර්ක්ෂයර් හතවේ සමාගමේ පෝර්ට්ෆෝලියෝ එක සාමාන්‍යයක් විදිහට 19%ක විතර රිටර්න් එකක් දීලා තියෙනවා. ඉතින් එක දිගට අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මේ විදිහට 120කට ආසන්න වෙච්ච සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒකට ඊටාම හොඳ ස්කිල් එකක්, හොඳ ඩිසිප්ලින් එකක්, හොඳ ආයෝජන දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා තමයි වොරන් බෆට් සාමාන්‍ය ආයෝජකයෙකුට මේ ඉන්ඩෙක්ස් ඉන්වෙස්ටිං කියන එක නිර්දේශ කරන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කෙනෙකුට අවශ්‍ය නම් මේ සඳහා අවශ්‍ය දැනුම එකතු කරගෙන ඒ වගේම මේ ස්කිල්ස් ටික ඩෙවලොප් කරගන්න බෑ කියලා. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් මේ ඉන්ඩෙක්ස් ඉන්වෙස්ටිං වලින් පටන් අරගෙන කාලයත් එක්ක තමන්ගේ ඉන්වෙස්ටිං ස්කිල් එක දියුණු කරගෙන හොඳ growth investor කෙනෙක්, හොඳ value investor කෙනෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. එහෙනම් අද ওই ටික තමයි මට ඉන්ඩෙක්ස් ඉන්වෙස්ටිං ගැන ඔයාලත් එක්ක කතා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ඉන්ඩෙක්ස් ඉන්වෙස්ටිං ගැන? ඒ වගේම මේ efficient market hypothesis එක ගැන මොකද හිතෙන්නේ? ඒ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියට. වීඩියෝ එක හොඳයි නම් වෙනද වගේම ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ඉස්සරහට නරඹන්න subscribe කරලා තියාගන්න අපේ channel එක. ඒ ළඟම තියෙන bell button එක click කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් මේ Insight with Amit.